සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා SL Movie Hub එකෙන් කියන තවත් අලුත් මූවි එකකට. ඉතින් අද අපි බලන්න යන්නේ 2018 රිලීස් වුණ තවත් පට්ටම සුපිරි ත්‍රිලර් මූවි එකක් වෙච්ච My Teacher My Obsession කියන මූවි එක. එහෙනම් වැඩි කතාවක් නැතුව channel එක subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාන ගමන් අපි යමු මූවි එක බලන්න. කතාව පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මිනිස්සෙක් ඉස්කෝලේ බිම ක්ලීන් කර කර ඉන්න එක. එම බිම ක්ලීන් කර කර ඉඳලා මෙයා යනවා මෙතනින්. එතකොටම ඔහුට යම් ශබ්දයක් ඇහුණ නිසා ඔහු යනවා ඒ ශබ්දෙ මොකක්ද කියලා බලන්න. එතකොටම ඔහු දකිනවා බය වෙලා බිම ඉඳගෙන ඉන්න කෙල්ලෙක්ව. ඒ වෙලාවෙදි ඔහු ඇයට එතනම ඉන්න කියලා උදව් ඉල්ලගෙන එන්න කියලා යනවා. එතකොටම එකපාරට එතන ගෑනු ළමයෙක් ඇවිල්ලා ඉක්මනට දුවන්න කියලා කියනවා. ඊළඟ සීන් එකේදී අපිට පෙන්වන්නේ දවස් කීපයකට කලින් සිද්ධ වෙච්ච සිදුවීමක්. මේ ඉන්නේ කයිලා. කයිලා ෆොටෝ වගේක් ගහනවා එයාගේ ඉස්කෝලේ වාර්ෂික සංගරාවට දාන්න කියලා. ඇය පාසලේ ළමයින්ගේ ෆොටෝස් ටික ගන්න අතරතුර එයා දකිනවා ඉස්කෝලේට අලුතෙන් ආපු ඉංග්‍රීසි සර්ව. ඒත් එක්කම ක්ලාස් එකේ පඬිත කෙල්ලෙක් වෙච්ච ත්‍රිෂා එතනට එනවා. එතකොට ඒ කෙල්ල අහනවා ඔයා දැන් ක්‍රිස් සර්ට වහ වැටිලාද ඉන්නේ කියලා. ඉංග්‍රීසි සර් උගන්වන්න කියලා ආපු පළවෙනිම දවසේ පන්තියේ ඉන්න කෙල්ලෝ ටික ඔක්කොම වගේ වහ වැටිලා තමයි ඉන්නේ මේ සර්ව දැකලා. ක්ලාස් එක ඉවර වෙලා ත්‍රිෂා යනවා ක්‍රිස් සර් එක්ක තනියම කතා කරන්න. ඒත් රයිලිව දැකපු සර් කියනවා ඔයා දැන් මෙතනින් යන්න කියලා. මේ දේවල් ඉතින් අර කයිලා කියන ගෑනු ළමයා බලාගෙන තමයි ඉන්නේ. මේ අතරතුර රයිලට කයිලාව හම්බෙනවා. ඉතින් මේ වෙලාවෙදි මේ දෙන්න යාළුවෝ වෙනවා. එතකොට රයිලි කියනවා ක්‍රිස් සර් කියන්නේ එයාගේ තාත්තා කියලා. ඊට පස්සේ කයිලා අහනවා අපි ඔයාලගේ ගෙදර හෙට හවස පාඩම් කරමුද කියලා. මොකද දැන් කයිලා හිත යටින් ක්‍රිස් සර්ට කැමතියි. කොහොම හරි ඇයට ඕනි මේ ක්‍රිස් සර් ගැන දැනගන්න. ඒ නිසා කයිලා ආසාවෙන් ක්‍රිස් සර්ගේ ෆොටෝත් ගන්නවා. කොහොම හරි කයිලා ගෙදර ආවම දැනගන්නවා එයාගේ අම්මා පිරිමි කෙනෙක් එක්ක ඇය කෑමකට එළියට යන්න හදන්නේ කියලා. ඇය ඒ හින්දා අලුත් ඇඳුමකුත් අරගෙන. ඉතින් එදා රෑ කයිලා ක්‍රිස් සර් හිතින් මවාගෙන සංවින්දනයේ පවා යෙතෙනවා. ඊළඟ දවසේ ඇය රයිලිගේ ගෙදර යනවා. කයිලා වැඩි වෙලාවක් යන්න කලින්ම ක්‍රිස් සර් ගෙදර නැද්ද කියලා අහනවා. එතකොට රයිලි තමන්ගේ පවුලේ විස්තර කියනවා. මගේ අම්මට වෙන සම්බන්ධයක් තිබුණා. ඒ නිසා තාත්තා ඩිවෝස් වෙලා තමයි ඉන්නේ. ඒ නිසා අපි මෙහෙට ආවා කියලා රයිලා කියනවා. එතකොට කයිලා කියනවා ඇයගේ තාත්තා ඇයට අවුරුදු 7 දී ආව දාලා ගියා කියලා. පස්සේ කයිලා බාත්රූම් එකට යනවා කියලා එතනින් ක්‍රිස්ගේ රූම් එකට යනවා. එතකොට එතන ක්‍රිස් ඉන්නවා කියලා හිතාගෙන කයිලා හිතින් මනෝපාරක් ගහනවා. පහුවෙන්ද උදේ ත්‍රිෂා අයගේ මායම් කීපයක් දාලා ක්‍රිස් සර්ව අල්ලගන්න හදනවා. ඒ නිසා ඇය එක එක දේවල් ක්‍රිස් සර්ගෙන් අහනවා. එදා ක්ලාස් එක ඉවර වෙලා හවස ත්‍රිෂා යනවා රයිලිව මුණ ගැහෙන්න. මේ දේ දැකපු කයිලට නම් ත්‍රිෂා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊට පස්සේ කයිලා එතනට ඇවිල්ලා රයිලිට කියනවා ත්‍රිෂා කියන්නේ නරක කෙල්ලෙක්. එයා මේ හදන්නේ වාගේ තාත්තව දැලේ දාගන්න කියලා. එයා ගිය අවුරුද්දේ හිටපු හිස්ති සර් එක්කත් නිදාගෙන අහු වුණා. ඒ නිසා සර්ටත් ඉස්කෝලෙන් අයින් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා ඔයාගේ තාත්තව පරිස්සම් කරගන්න කියලා කියනවා. එදා ගෙදර ගියාට පස්සේ කයිලා රයිලිට කෝල් එකක් ගන්නවා. මගේ 18 වෙනි උපන්දිනේ ළඟදිම එනවා. ඒ නිසා මම තීරණය කරා සුපිරි බර්ත්ඩේ පාටි එකක් ඕගනයිස් කරන්න කියලා. ඒ නිසා මම අඳුරන හැමෝටම වගේ ඒකට ආරාධනා කරනවා. එහෙම කියපු අය මාතෘකාව වෙනස් කරලා දැන් ක්‍රිස් සර්ට වෙන සම්බන්ධයක් තියෙනවද කියලා. එතකොට රයිලි කියනවා ඔව් කියලා. ඒ වෙන කවුරුත් නෙමේ කයිලාගේ අම්මා කියලා කියනවා. මේ දේ දැනගත්ත කයිලා ඉන්නේ සෑහෙන තරහෙන්. ඇයි මේ දෙන්නගේ සම්බන්ධය කොහොමරි කඩනවා කියලා හිතා ගන්නවා. එදා රෑ කොහොමරි ක්‍රිස් ඇවිල්ලා කයිලාගේ අම්මව රෑ කෑමකට එක්කගෙන යන්න. හැබැයි ඉතින් කයිලා වැරදීමකින් වගේ ක්‍රිස්ගේ ඇඟට වතුර හලනවා. ඒකෙන් ක්‍රිස්ගේ ඇඳුම අවුල් ගිහපු හින්දා ඔවුන් එක්කම රාත්‍රී ආහාරය ගන්න ගෙදර නවතිනවා. හැබැයි ඉතින් මෙයාලා එකට කෑම ගත්තත් ක්‍රිස් අම්මා ළඟින් ඉන්න එක බලාගෙන ඉන්න බැරි හින්දා කයිලා එතනින් යනවා. එතකොට කයිලාට තේරෙනවා අම්මා ක්‍රිස් එක්ක එදා රාත්‍රියේ ගත කරන්න හදන්නේ කියලා. ඒ නිසා ඇය බොරුවට පයින් කෑ ගහගෙන කවුරු හරි මගේ කාමරේ ඉන්නවා කියලා දුවගෙන එනවා. ඉතින් කයිලාට ඕනි වෙලා තියෙන්නේ මේ දෙන්න එක්කම ඉන්න. මොකද එතකොට මේ දෙන්නට ආදරෙන් ඉන්න බැරි වෙන හින්දා. මේ අතරතුර කයිලා ක්‍රිස්ට කියනවා ත්‍රිෂා කියන්නේ නරක කෙල්ලෙක්. මම දැක්කා එයා රයිලිව ආශ්‍රය කරනවා. ඒ නිසා ඔයා රයිලිට අවවාද කරන්න ත්‍රිෂාව ආශ්‍රය කරන්න එපා කියලා. පහුවෙන්ද ක්‍රිස් එයා එක්කම ඉස්කෝලේට යමු කියලා කයිලාට කියනවා. මොකද ඉතින් එදා රාත්‍රියේ ක්‍රිස් හිටියේ කයිලාගේ ගෙදර හින්දා. කොහොමරි මේ දෙන්නම රයිලිවත් ගන්න කියලා ක්‍රිස්ගේ ගෙදරට යනවා. කොහොමරි කයිලාට නම් මේ වෙලාවේදී ඕනි රයිලි එනකන් ක්‍රිස් සර් එක්ක තනියම කතා කර කර ඉන්න. ඒ නිසා කයිලා කියනවා මට ළඟදීම අවුරුදු 18 වෙනවා. ඉතින් ඒ නිසා මට ඕනිම දෙයක් කරන්න පුළුවන් නේ කියලා. එතකොට මේ දේවල් අහන් ඉන්න ක්‍රිස් කියනවා ඒක නම් හොඳයි කියලා.
මෙහෙම කතා කර කර ඉන්න අතරතුර රයිලිත් එනවා. ඒ නිසා තුන්දෙනාම යනවා මේ වෙලාවේදී ඉස්කෝලේට. එතකොට ඉස්කෝලේදී කයිලා රයිලිට කියනවා ඔයා ත්‍රිෂගෙන් ඈත් වෙලා ඉන්න. මොකද ඇය කොහොම හරි හදන්නේ ඔයා මාර්ගයෙන් ක්‍රිස්ට ලං වෙන්න කියලා. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා කියනවා. එතකොට රයිලි කියනවා මට ත්‍රිෂ කිව්වේ නම් එයා නෙමෙයි. ඔයා තමයි හිස්ටරි සර්ත් එක්ක නිදාගත්තේ කියලා. ඒ වෙලාවේදී රයිලි කයිලාගෙන් අහනවා ඒක ඇත්තද කියලා. එතකොට කයිලා කියනවා ඔයාට පිස්සුද? ඔයා මේ වගේ විකාරات පිළිගන්නවද කියලා රයිලිට බයිනවා. ඊට පස්සේ කයිලා ත්‍රිෂව හම්බෙන්න යනවා. හින් කියනවා තමුසේ රයිලිගෙන් ඈත් වෙලා ඉන්නවා. නැත්තම් තමුසේට කරදර වෙන්න වෙයි කියලා කියනවා. එතකොට ත්‍රිෂ අහනවා ඇයි මං ඔයා කියන දේවල් කරන්න ඕනි කියලා. එදා රෑ කයිලා එයාගේ සරාගී ෆොටෝ වගේක් ගන්නවා. පහුවෙනිදා ඉස්කෝලේදී ඒකේ ලොකර් එක හැමෝටම පේන්න වගේ අරිනවා. ඒක ඇතුලේ එදා රෑ ගත්ත සරාගී ෆොටෝ පිරීලා තියෙනවා. ඒ වගේම ඒ ෆොටෝ වල අසභ්‍ය වචන පවා ලියලා තියෙනවා. මේ දේ හින්දා ඇයි කෙලින්ම යනවා ක්‍රිස්තර් හොයාගෙන මේ දේවල් කියන්න. එතකොට ඔහු කියනවා මම මේක කරපු කෙනාව කොහොම හරි හොයාගෙන අනිවාර්යයෙන්ම දඩුවම් කරනවා කියලා. ඒ හින්දා ඔයා දුක් නොවි ඉන්න කියලා ක්‍රිස්තර් කයිලාට කියනවා. ඒ වෙලාවේ එතනට එනවා රයිලි. මේ දෙන්න එකට ඉන්නවා දැකලා එතනින් යනවා. පස්සේ කයිලා එදා රෑ රයිලිට පැනපු එකට සමාව ගන්නවා. ඒ වගේම කියනවා එයා හිස්ටරි සර් එක්ක නිදාගත්ත කතාව බොරුවක් කියලා. පස්සේ ගෙදර ගිහපු කයිලා දකිනවා එයාගේ අම්මා ක්‍රිස් එක්ක එළියට යන්න ලෑස්ති වෙලා ඉන්න එක. එතකොට කයිලි කියනවා අම්මට අම්මේ ක්‍රිස් සර්ගේ ෆෝන් එක වොෂ්රූම් එකේ වැටිලා තිබිලා හම්බුණා. ඒකේ ත්‍රිෂ කියලා කෙල්ලෙක්ගේ මැසේජ් වගේකුත් තියෙනවා. ඔයාම බලන්නකෝ කියලා ෆෝන් එක දෙනවා අම්මට. මේ මැසේජ් බලපු කයිලාගේ අම්මා හිතනවා ක්‍රිස් එයාගේ ක්ලාස් එකේ ළමයෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ නිසා ක්‍රිස් ගාවට ගිහින් කියනවා ක්‍රිස් ඔයා මට බොරු කරා. ඒ නිසා ඔයා දැන් මේ ගෙදරින් යන්න කියලා ක්‍රිස්ව ගෙදරින් එලවනවා. හැබැයි ඉතින් කායිලට නම් මේ වුණ සිද්ධිය ගැන මාරම සතුටුයි. මොකද අම්මා ක්‍රිස් එක්ක තිබ්බ සම්බන්ධය නවත්තපු හින්දා. මේ අතර ක්‍රිස් තමන්ගේ වාහනේට වෙලා මොකද්ද මේ වුනේ කියලා කල්පනා කර කර ඉන්නවා. එතකොට කයිලා වාහනේ ඇතුළට ඇවිල්ලා ක්‍රිස්ව සනසන්න හදනවා. මේ එක්කම කයිලා ක්‍රිස්ව කිස් කරනවා. මේකෙන් ක්‍රිස්ට හැඟීම් පාලනය කරගන්න බැරුව එන්නම මේ වෙලාවේදී ඩිස්ටිටිටින් කරනවා. කොහොම හරි කයිලාට ඕනි දේ කරගත්ත නිසා දැන් කයිලා ඉන්නේ මාරම සතුටින්. බලනකොට කයිලා තමයි ක්‍රිස්ගේ ෆෝන් එකට අර වගේ මැසේජ් දාලා තියෙන්නේ. පහුවෙන්ද ඉස්කෝලේ වෙලාවේදී ෆෝන් එක ත්‍රිෂ ළඟින් තියලා කයිලා එතනින් යනවා. මේ වෙලාවේදී ක්‍රිස්තර් ඉන්නේ ත්‍රිෂ ගැන පට්ටම තරහෙන්. ඒ නිසා තමන්ගේ ෆෝන් එකට අනවශ්‍ය මැසේජ් එපු එක වගේම අසභ්‍ය පින්තූර ළමයින්ගේ ලොකර් වලට දාපු එකට ඇයව පොලිසියට අල්ලලා දෙනවා. පහුවෙන්ද රයිලිගේ ගෙදර පාටි එකක් තියෙනවා. ඉතින් මේ පාටි එකට කයිලත් එනවා. ඇය රයිලිව හම්බෙලා කෙලින්ම යන්නේ ක්‍රිස්ගේ රූම් එකට. ඒ වෙලාවේදී ක්‍රිස් ඇයව නවත්තන්න හැදුවත් කයිලා ක්‍රිස්ව එතෙන්දිත් තතාරින්නේ නැහැ. දෙන්න එක්කම ඩිස්ටිටිටින් කර කර ඉන්නකොට එතනට එනවා රයිලි. ඇය දකිනවා තමන්ගේ තාත්තා තමන්ගේ හොඳම යාළුවත් එක්ක එකට ඩිස්ටිටිටින් කර කර ඉන්න එක. ඒ නිසා තරහ ගියපු ඇය හොඳටම බයිනවා. මට නම් දැන් ඔයාව අප්පිරිය වෙලා තියෙන්නේ කියලා. එහෙම කියලා ඇය එතනින් යනවා. ක්‍රිස් ඇයව නවත්තන්න හැදුවත් කයිලා කියනවා ඇය පාටි එකේ බීලා හිටපු හින්දා තමයි ඔය වගේ කෑ ගැහුවේ කියලා. හැබැයි ඉතින් ක්‍රිස් ඒ දේවල් අහන්න නැතුව රයිලිව හොයාගෙන යනවා. පහුවෙන්ද රයිලි කයිලගේ අම්මට එදා වෙච්ච හැමදේම වගේ මැසේජ් කරලා කියනවා. ක්‍රිස් රයිලිට කතා කරන්න හැදුවත් ඇය ඔහුව මගහරිනවා. එදා ක්ලාස් එක වෙලාවේදී කයිලගේ අම්මා පන්තියට ඇවිල්ලා ක්‍රිස්ගේ කනටත් ගහලා කයිලව ඇදගෙන යනවා. කයිලා එතනදී එයාගේ අම්මට කියනවා මම දැන් අවුරුදු 18ක තරුණ කෙල්ලෙක්. දැන් මට ඕනි දෙයක් කරන්න නිදහස තියෙනවා. ඒ වගේම මට ඕනි කෙනෙක්ට ආදරය කරන්නත් පුළුවන්. ඒක ඉතින් ක්‍රිස් කියලා වෙනසකුත් නෑ කියලා කියනවා. මේ අතරතුර ක්‍රිස් රයිලාගෙන් සමාව ගන්නවා. ඔහු ආයේ කවදාවත් කයිලව හම්බෙන්න යන්නේ නෑ කියලා රයිලිට පොරොන්දු වෙනවා. අන්තිමට කොහොම හරි ඉතින් රයිලි එයාගේ තාත්තා වෙච්ච ක්‍රිස්ට සමාව දෙනවා. පහුවෙන්ද කයිලා ත්‍රිෂට කතා කරලා කියනවා ඉස්කෝලේ පටන් ගන්න කලින් මාව හම්බෙන්න කියලා. ත්‍රිෂ කයිලාව හම්බෙන්න ආවට පස්සේ කයිලා ඇයටම ගහගෙන හොඳටම තුවාල කරගන්නවා. ඒ විතරක් නෙමෙයි ඇයගේම ඇඟිල්ලකුත් ඇය කඩා ගන්නවා. ඊට පස්සේ උදව් ඉල්ලලා හයියෙන් කෑ ගහනවා. මේ වෙලාවෙදි ක්‍රිස් ඒක දැකලා එතනට එනවා. මේ මොකද්ද උනේ කියලා හිතාගන්න බැරුව ඉන්න ත්‍රිෂ මේ වෙලාවෙදි කල්ලලා බලාගෙන ඉන්නවා. එතකොට කයිලා කියනවා ත්‍රිෂ යාට හොඳටම ගැහුවා කියලා. පස්සේ ආයිම ත්‍රිෂව පොලිසියෙන් ඇවිල්ලා එක්කගෙන යනවා. මේ අතරතුර ක්‍රිස් කයිලාව හොස්පිටල් එකට අරගෙන යනවා. කයිලා ළඟට එන රයිලි කියනවා තාත්තා ඔයත් එක්ක තිබ්බ සම්බන්ධය නවත්තනවා කියලා මට පොරොන්දු වුණා. වා මගේ හොඳම යාළුවානේ. ඒ නිසා ඔයත් මේ දේවල් නවත්තන්න කියලා කියනවා. එතකොට කයිලා එතනදී ඒකට කැමති වෙනවා. මට එකපාරක් ක්‍රිස් එක්ක කතා කරන්න ඕනි. මොකද මමත් කියන්න ඕනි ක්‍රිස්ට මේක නවත්තනවා කියලා. ඒත් එක්කම කයිලා රයිලිගෙන් උදව්වකුත් ඉල්ලනවා. මගේ අත තුවාල වෙලා තියෙන හින්දා අද රෑ තියෙන බාස්කට් බෝල් තරඟේ ෆොටෝ ටික මට අරගෙන දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මේකට රයිලි කැමති වෙනවා. අන්තිමට ක්‍රිස් එතනට එනවා. රයිලි එතනින් ගියාට පස්සේ කයිලා ක්‍රිස්ට කියනවා අපි රයිලි නැතුව කොහෙට හරි ගිහිල්ලා සතුටින් ඉමු කියලා.
ඒත් ඉතින් ඒ දෙයට ක්‍රිස් කැමති වෙන්නේ නැහැ. ඔහු කියනවා අපේ සම්බන්ධය දැන් ඉවරයි. ඒ නිසා ඔයත් දැන් මාව අමතක කරලා දාලා ඔයාගේම වයස කොල්ලෙක්ව හොයාගන්න කියලා. දැන් ඉතින් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. එතකොට කයිලා කියන මට නම් ඔයාව කවදාකවත් අමතක කරන්න බෑ. මට ඔයාව හැමදාම වගේ ක්ලාස් එකේදී දකින්න ඕනි. මට ඔයාව දකින්න නැතුව ඉන්න බෑ. ඉතින් මේ දේත් එක්ක ක්‍රිස්ට කරන්න කිසිම දෙයක් නැති හින්දා ක්‍රිස් ඉස්කෝලෙන් අයින් වෙලා පන්තියේ තියෙන එයාගේ බඩු ටිකත් අරගෙන යන්න හදනවා. මේ අතරතුර කයිලා හොස්පිටල් එකේ තිබුණ සැත්කම් පිහියක් හොරකම් කරගන්නවා. එදා අර රයිලි ඉස්කෝලේට ගිහිල්ලා අර මැච් එකේ ෆොටෝ ගහන්න. එතකොටම එකපාරටම කයිලා එතනට ඇවිල්ලා මම විතරයි ක්‍රිස්ගේ ජීවිතේ ඉන්නේ කියලා රයිලිගේ බඩට අයිනවාර පිහියෙන්. ඊට පස්සේ ආයි ක්‍රිස් හිටපු ක්ලාස් එකකටත් ගිහිල්ලා ක්‍රිස්ගේ බෙල්ලටත් පිහිය තියලා මට ඕනි වත් එක්ක ඉන්න. ඒ වගේම මම තමයි හිස්ටරි සර් එක්කත් හිටියේ. ඒත් එයා මාව දාලා ගියා. ඒ නිසා ඔයාට නම් මාව දාලා යන්න දෙන්නේ නැහැ කියලා කියනවා. මේ අතරතුර රයිලි අමාරුවෙන් බඩ ගාගෙන ඇවිල්ලා උදව් ඉල්ලනවා. එතකොට ක්‍රිස්ට පුළුවන් වෙනවා කයිලිව තල්ලු කරලා දාන්න. ඒත් කයිලා ක්‍රිස්ගේ චූටි කුරුල්ලට පයින් ගහපු හින්දා ක්‍රිස් ඇදගෙන වැටිලා එයාගේ ඔළුව වදිනවා. මේ සද්ද ඇහිලා එතනට එන ක්ලීනර් කයිලාව දකිනවා. කයිලා ඒ වෙලාවේදී මම තුවාල වෙලා ඉන්නේ. ඒ නිසා මට ඉක්මනටම උදව් කරන්න කියලා කියනවා. ඒ නිසා ඔහු උදව් ඉල්ලගෙන එන්න කියලා එතනින් යනකොට රයිලිවත් හම්බෙනවා. ඒ වෙලාවේදී රයිලි ක්ලීනර්ට කියනවා ඉක්මනටම දුවන්න කියලා. එතකොටම එතනට ආපු කයිලා ක්ලීනර්ගේ බෙල්ල කපලා එයාව මරලා දානවා. ඊට පස්සේ මේ දෙන්න අතරත් පොඩි වලියක් යනවා. මේ වෙලාවේදී රයිලි ගහපු පාරක් හින්දා කයිලට සිහිය නැති වෙනවා. අන්තිමට කොහොම හරි එතනට ඇම්බියුලන්ස් වගේක් ඇවිල්ලා රයිලිව අරගෙන යන්න හදනවා. ඒ වෙලාවේදී අය දකිනවා අනිත් ඇම්බියුලන්ස් එකෙන් කයිලාව එක්කගෙන යන එක. මේ සිද්ධිය වෙලා මාස කිහිපයකට පස්සේ ක්‍රිස් රයිලත් එක්ක අලුත් තැනකට ගිහින්. ඉතින් ක්‍රිස්ගේ අලුත් පත්වීම ගැන රයිලිට කියනවා. ඒ වගේම රයිලිත් එයාගේ අලුත් ඉස්කෝලේට යන්න ආසාවෙන් තමයි ඉන්නේ. පස්සේ රයිලි එයාගේ වාහනින් ඉස්කෝලට යන්න පිටත් වෙනවා. ඒත් කවුරු හරි ඇයි යන දිහා බලාගෙන තමයි ඉන්නේ. ඒ වෙන කවුරුත් නෙමේ කයිලා. එයා තාමත් ක්‍රිස්ගේ පස්සෙන් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරි මූවි එකත් ඉවර වෙන්නේ. මූවි එක හොඳයි නම් channel එක subscribe කරලා වීඩියෝ එකකට like එකක් දාන්න කියලා මතක් කරන ගමන් අදට අපි සමු ගන්නවා. හැමෝටම ජය වේවා.